හරි. අපි යන් 16 වෙනි ගානට 16 වෙනි ගාන බලමු අපි. 16 වෙනි ගාන කියලා තියෙන්නේ රූපයේ දී ඇත්තේ ABCD සමාන්තර රාශියකි. වගුවෙහි දැක්වෙන එක් එක් ප්‍රකාශය නිවැරදි නම් ඒ ඉදිරියෙන් හරි ලකුණක් වැරදි නම් ඒ ඉදිරියෙන් කතර ලකුණක් යොදන්නලු. හරි. ඒක මම නිකන් ලියන්න ඕනේ නේද? ABD ත්‍රිකෝණයේ වර්ගඵලය දෙකෙන් ඒක සමාන වෙනවලු දෙකෙන් එකයි ABCD සමාන්තර රාශියේ වර්ගඵලයට. හරි. එහෙම සමාන වෙන්න ඕනේ නේද? සමාන්තර රාශියක් නම් මොකද්ද? විකර්ණ මගින් දැන් මේ DB කියන්නේ විකර්ණයන්නේ. විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. එතකොට මේක පළවෙනි එක හරි කියලා තමයි අපිට ගන්න වෙන්නේ. හරි. දෙවෙනි එක කියලා තියෙන්නේ DB විකර්ණය ADC කෝණය සමච්ඡේද කරයිලු. බලන්න ඒක ADC කියන කෝණේ DB විකර්ණය මගින් සමච්ඡේදනය වෙනවා කියලා නිකන් පොඩ්ඩක් හිතෙන්න පුළුවන්. ඒ වුණාට එහෙම වෙන්න විදියක් නැහැ. හරිද? ඒකට හේතුව තමයි බලන්න රූපේ අඳින්න ඕනේ නැහැ නේද? මේකේ ඒකාන්තර කෝණ ගන්න පුළුවන්. CDB කියන කෝණේ ABD කියන කෝණේ ගත්තොත් එහෙම ඒ කෝණ දෙක තමයි සමාන වෙන්නේ. හරිද? ඒකේ අනිත් පැත්තට ADB කියන කෝණේ DBC කියන කෝණ දෙක තමයි සමාන වෙන්නේ. එතකොට මෙතන මේ සමච්ඡේදනය වෙන්න විදියක් නැහැ නේද? අපිට தත්ත්වයක් දීලා නැහැ නේ මොකොත්. ඒකින්ද ADC සමච්ඡේදනය වෙනවා කියලා ගන්න බෑ. ඒකින්ද දෙවෙනි ප්‍රකාශය වැරදි. එතකොට පළවෙනි එක හරි දෙවෙනි ප්‍රකාශය වැරදි කියලා තමයි ගන්න වෙන්නේ. හරි. ඔහොම යන්කෝ අපි 17 වෙනි ගානට. තේරෙන්න ඇති නේද? හරි. 17 වෙනි ගානේ කියලා තියෙන්නේ පහත සඳහන් විජීය පද තුනෙහි කුඩාම පොදු ගුණාකාරය සොයන්නලු. හරි. කුඩා පොදු ගුණාකාරය හොයන්නේ කොහොමද? බලමු 3යි x වර්ගය තියෙනවා. මම ඔක කියලා දීලා තියෙනවා කලින්. 3යි x වර්ගය තියෙනවා. 6යි xy දෙකයි y. හරි. කුඩා පොදු ගුණාකාරය හොයන්න තිබ්බොත් එහෙම මම කියලා තියෙනවා මේ විදිහට ඉස්සරහ ලියාගෙන ඉන්න. මේ සාධක භාවිතයෙන් හොයන විදිහ තමයි මේ තියෙන්නේ. හරි. සමානයි 3යි x වර්ගය කියන එක හැදෙන්නේ කොහොමද? 3 ගුණ කිරීම x වර්ගය කියලානේ. මෙතන හැදෙන්නේ 2 ගුණ කිරීම 3 ගුණ කිරීම x ගුණ කිරීම y කියලා. හැදෙන විදිහ ලියා ගන්න. හරිද? බලයක් විදිහට තමයි ලියා ගන්න ඕනේ මේ විදිහට. හරි 2 ගුණ කිරීම y. ඒක නිකම්ම ලියන්න පුළුවන් අපිට. කුඩාම පොදු ගුණාකාරයේ සමානයි. කොහොමද? ඉස්සෙල්ලම පොඩිම සංඛ්‍යාවෙන් ඉඳලා ගමු. 2 කියලා සංඛ්‍යාවක් තියෙනවා. දෙකේ තියෙන වැඩිම බලය ගන්න බලන්න. මේකෙත් දෙකක් තියෙන මේකෙත් දෙකක් තියෙන. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. 2 විතරයි එන්නේ. ගුණ කිරීම. මෙතන x තියෙනවා. මෙතන x නෑ ඊට කලින් සංඛ්‍යාවක් තියෙනවානේ 3 කියලා. එතන 3. මෙතන x වල බලන්න මෙතන x තියෙනවා මෙතන x වර්ගයක් තියෙනවා. එතකොට වැඩිම බලය තියෙන්නේ තමයි කුඩාම පොදු ගුණාකාරයේදී අපි ගන්න. එතකොට x වර්ගය කියන එක තමයි ගන්න ඕනේ. හරි. y වලත් y විතරයි තියෙන්නේ. එතකොට කුඩාම පොදු ගුණාකාරය කියලා උත්තරයක් එනවා 3 2 6යි x වර්ගය y කියලා. හරි. තේරෙන්නේ නැති නේද? හැම පේපර් එකකම තියෙනවා මේ ගණනත්. කුඩාම පොදු ගුණාකාරය හොයන්නත් හැම පේපරේම තියෙනවා. පට්ට ලේසි ඉතින් ආයේ. හරි ඊළඟ එකට යන්කෝ අපි. හරි අපි යන් ඊළඟ ගානට 18 වෙනි ගාන. හරි 18 බලන්න. 18 කියලා තියෙන බලන්න දී ඇති රූපයේ වෘත්තයේ කේන්ද්‍රය O වේලු. එහි දැක්වෙන තොරතුරු අනුව x අගය සොයන්න තියෙන්නේ. හරි මේක කේන්ද්‍ර වේලු O කියන්නේ x වල තමයි අගය අහන්නේ අපෙන්. හරිද? එතකොට මේක හොයද්දී කොහොමද කරන්න වෙන්නේ ඉස්සෙල්ලම මෙතන අංශක 55ක් කියලා දීලා තියෙනවා අපිට දත්තයක් නේ. මේක 55යි නම් ඔය කටියට තේරෙන්න ඕනේ මේ පාදයේ සමාන වෙන්න ඕනේ. ඇයි මේ වෘත්තයේ අරය මේකත් වෘත්තේ අරය. එතකොට මේකයි සමානයි. OA OB සමානයි. ඒ පාද දෙක සමාන වෙන හින්දා ඒවට අදාළ සම්මුඛ කෝණ දෙකක් සමාන වෙන්න ඕනේ. එතකොට මේකත් 55යි. හරිද? ඒක එතකොට AOB කෝණය අපිට හොයාගන්න පුළුවන්. AOB එකතු කිරීම 55 එකතු කිරීම 55 සමානයි අංශක 180යි. හේතුව ලියන්න ඕනේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ කියලා. හරිද? මේක 55 කියලා ගත්තේ කොහොමද? සමද්විපාද ත්‍රිකෝණවල ප්‍රමේයෙන් ගත්තේ. හරිද? එතකොට AOB කියන එකට උත්තරේ ගන්න පුළුවන්. 180න් අඩු වෙන්න ඕනේ. මම මේක නිකම් ඉක්මනට කරන්නම් මේක. ලේසිනේ. 55 එකතු කරාම 110යිනේ. හරි. AOB වලට එන උත්තරේ එතකොට
180න් 110ක් ගියා කියන්නේ අංශක 70ක් කියලා එනවා. හරිද? ඒක නෙවෙයි අපෙන් අහලා තින්නේ නේද? x ලාගේ තමයි අහන්නේ. එතකොට ඔකට ප්‍රමේයයක් ඉගෙනගෙන ඇති මේ කෝණේ වගේ මේ කෝණෙන් හරියට මේ කෝණය භාගයක් වෙනවා කියලා. ඒකට කියන්නේ මොකද්ද? වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාතනය කරන කෝණයෙන් දෙගුණයක් කියලා. එතකොට x වලට උත්තරේ ගන්න පුළුවන්. x වලට උත්තරේ ගන්න පුළුවන් 70 බෙදීම 2යි අංශක 35ක් කියලා. හරිද? අංශක 35ක් කියලා තමයි උත්තරේ එන්නේ එතකොට. අවුලක් නැහැ නේද? පාට ලේසි ප්‍රමේයල් ටිකක් තියෙන්නේ. ඒ ප්‍රමේයල් ටික හරියට ඉගෙනගෙන තියෙනවා නම් ගණන් ටික ආය නිකන් පාටතරම ලේසියෙන් හදන්න පුළුවන් ඉක්මනටම. හරිද? හරි. 19 වෙනි ගාන තියෙන්නේ. 19 වෙනි ගාන කියන්නේ බලන්න හොඳට කියවලා සමතලා බිමක පිහිටි AB හා CD සිරස් කණු දෙකක් රූපයේ දැක්වේ. D හි සිට නිරීක්ෂණය කරන විට B හි ආරෝහණ කෝණය 42යි අංශක. A හි අවරෝහණ කෝණය 58යි අංශක. තොරතුරු නිරූපණය කරන්න තියෙන්නේ මේ රූපය. හරි. ආරෝහණ කෝණය 42යි ලුණු නේද? B දිහා බලද්දි. එතකොට මේක අපිට එනවා මේ විදිහට ආරෝහණ කෝණයක් නම් කොහමද? මෙතන 42යි කියලා. හරිද? ඔය විදිහට එන්නේ. දැන් A දිහා බලද්දි අවරෝහණ කෝණයක් නම් මෙතන දෙන්න ඕනේ මෙතනද? අවරෝහණනේ. එතකොට මෙතන ඉඳලා මෙහි පැත්තට බලන්න. එතකොට අවරෝහණ කෝණය කීයද? 58යිලු. ඔය විදිහට තමයි රූපේ ලකුණු වෙන්න ඕනේ. හරිද? තේරෙන්න ඇති නේද? ආරෝහණ කෝණය මෙහෙම යනවා. B වලට 42යි මෙතන 58යි අවරෝහණ කෝණය. හරි. ප්‍රශ්නයක් නැහැනේ. හරි. ඊළඟ එකට යන්කෝ අපි කොහොම. හරි. 20 වෙනි ගානට යන්. වීඩියෝ එකේ අන්තිම එක නේද? 20 වෙනි ගානේ මල්ලක සරසම විදුරු බෝල 35ක් අඩංගු වේ. ඒ වායින් කිසියම් සංඛ්‍යාවක් සුදු පැහැති වන අතර ඉතිරි ඒවා කළු පැහැති වේ. මෙම මල්ලෙන් අහඹ ලෙස ගනු ලබන වීදුරු බෝලයක් කළු පැහැති එකක් වීමේ සම්භාවිතාව 7/5ක් නම් මල්ලේ කළු පැහැති වීදුරු බෝල ගන්න කීයද? හරි. මෙහෙමනේ කියන්නේ. ඔක්කොම වීදුරු බෝල ගන්න කීයක් තියනවද? මුළු වීදුරු බෝල ගන්න 35යි. හරිද? වීදුරු බෝල 35ක් තියෙනවා. 35න් ඒ බෝලයක් ගත්තාම කළු පාට එකක් වෙන සම්භාවිතාව කීයද? 7/5යිලු. එතකොට කළු වීමේ සම්භාවිතාව 7/5යිලු. හරිද? එතකොට කළු පාට බෝල ගන්න හොයාගන්න නම් මුළු බෝල ගාන ගුණ කරන හරිනේද කළු පාට බෝලයක් වීමේ සම්භාවිතාවෙන්. එතකොට කළු බෝල ගණන සමානයි 35 ගුණ කරනවා 7/5න්. හරිද? 4ක් 1යි 4ක් 5යි. එතකොට උත්තරේ එනවා බෝල 25ක් කියලා. එතකොට කළු පාට බෝල තියෙනවා 25ක්. හරිද? සුදු පාට බෝල එනං කීයද? 10යි. පාට ලේසි නේද? හරි. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් මේ වැඩ කරන්න කියන්න තමයි තියෙන්නේ. ගේමක් ගහමු ඉතින්. කරන්න. අපි යන් ඊළඟ එකට.